ආයුබෝවන් ඔයාලා හැමෝටම යුරෝපෙට යන්න ඒ වගේම ලෝකෙම තියෙන හොඳම වර්කින් කල්චර් එකක් තියෙන රටක වැඩ කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාත් කැමතිද? ගොඩක් දෙනෙක් නොදන්න හැබැයි ලංකාවේ අයට ලේසියෙන්ම යන්න පුළුවන් ලොකු chance එකක් තියෙන එකක් තමයි ඩෙන්මාර්ක් ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා අඩු IELTS රිසල්ට් එකකින් අඩු වියදමකින් කොහොමද ඩෙන්මාර්ක් වල ඉන්ටර්න්ෂිප් එකකට යන්නේ. එතකොට ඒකෙන් ලැබෙන වාසි මොනවද? මාස කිහිපයකින් වියදම් කරපු සල්ලි හොයාගන්න පුළුවන්ද කියලා. channel එකට අලුත් නම් දැම්ම subscribe කරලා තියාගන්න. ඉතින් මම අද කතා කරන්නම් මොකද්ද මේ ඩෙන්මාර්ක් ඉන්ටර්න්ෂිප් එකක් කියන්නේ. ඩෙන්මාර්ක් කියන්නේ කෘෂිකර්මාන්තයේ පැත්තේ ලෝකෙ ඉහළින්ම ඉන්න රටක්. ඉතින් ඒ රටේ තරුණ අයට දෙන chance එකක් තමයි මේ කෘෂිකර්මාන්තයේ හෝටල් ශාස්ත්‍රයේ සත්ත්ව පාලනය වගේ පැතිවලින් ඉස්සරහට යන්න ඉන්න අයට මේක හොඳ අවස්ථාවක්. සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අය යන්නේ ඇග්‍රිකල්චර් සහ ඩේරි ෆාම් වල වැඩ කරන්න. මම කතා කරන්නම් මේක ඉස්සෙල්ලාම මොනවද ඕනි අපිට සුදුසුකම් ඒ දේවල් කියලා. මම හැමදාම කියනවා වගේ ඔයාලට මේ new to denmark කියන වෙබ්සයිට් එකෙන් මේ ඉන්ටර්න්ෂිප් එකකට ඕනි සුදුසුකම් මොනවද කොච්චර කාලයක් යනවද කියන එක බලා ගන්න පුළුවන් processing වලට. normal processing time එක 2 month. visa fee එක 4305ක් ගන්නවා Danish krone. එතකොට මේකේ තියෙනවා who can be granted a resident permit as an intern කියලා. මේකේ එයාලගේ තියෙනවා your internship must be within the following field. ඒ කියන්නේ මේ field තුනෙන් එකක තමයි internship එක ගන්න ඕනේ. ඒ කියන්නේ green sector. green sector කියන්නේ agriculture, veterinary, forestry, horticulture. එතකොට healthcare sector. ඊළඟ එක architecture. ඉතින් මේ තුනෙන් එකක ඔයා internship එකක් හොයාගෙන apply කරොත් ඔයාලට යන්න පුළුවන්. ඊළඟ එක තියෙනවා what are the conditions කියලා. අපි බලමු මොනවද මේ conditions කියලා. සාමාන්‍යයෙන් අපිට apply කරන්න පුළුවන් වයස අවුරුදු 18ත් වයස අවුරුදු 34 අයට විතරයි. එතකොට ඔයාලා you must have passed language test. ඒ කියන්නේ language test එකක් තියෙන්න ඕනි. Danish, Swedish, Norwegian or English. එහෙම නැත්නම් German උත් පුළුවන්. German උත් තියෙනවා නම්. ඒ වගේ ඔක්කොම පාස් වෙන්න ඕනි A2 level. අපි IELTS කරනවා නම් සාමාන්‍ය IELTS 3.0 වගේ තිබ්බනම් හොඳටම ඇති. මේ තියෙන මෙතන for English language that offered by IELTS 3.0. එහෙම කියලා තියෙනවා. එතකොට education තියෙන්න ඕනේ. කියන්නේ ඩිග්‍රී එකකට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් ඩිප්ලෝමා එකකට, higher national diploma එකකට, ඒ වගේ මොකක් හරි එකකට රෙජිස්ටර් වෙලා ඔයාගේ ඒ ඩිග්‍රී එකේ හරි ඩිප්ලෝමා එකේ හරි පාර්ට් එකක් වෙන්න ඕනි මේ ඉන්ටර්න්ෂිප් එක කියන එක. එතකොට මෙතන තියෙන ඕටෝනි ඩොකියුමන්ට් මොනවද කියලා. ඩොකියුමන්ට් එකේ අඩංගු වෙන්න ඕනි name of the educational program. ඒ කියන්නේ ඔයා කරන ඩිග්‍රී එකේ හරි ඩිප්ලෝමා එකේ හරි නම. ඊළඟ තියෙනවා ඩිප්ලෝමා එක හරි ඩිග්‍රී එක හරි ඉෂුව කරන ඩේට් එක. අය ටයිටල් එක. කියන්නේ ඩිග්‍රී එකක් කරනවා නම් ඩිග්‍රී එක කරන්නේ ඇග්‍රිකල්චර් වලින් නම් ඇග්‍රිකල්චර් කියලා ඒක තියෙන්න ඕනි. අය ඔයා ඒ ඩිග්‍රී එක හරි ඩිප්ලෝමා එක හරි ස්ටාර්ට් කරපු ඩේට් එක, ඒ කියන්නේ ඉවර කරන්න බලාපොරොත්තු වෙන ඩේට් එක. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක කරන අතරතුර පාස් වෙච්ච සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ මේ ටික තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් වාගේ රිසල්ට් ෂීට් එක වගේනේ. සාමාන්‍යයෙන් එහෙම රිසල්ට් ෂීට් එකක් වගේ අරගෙන ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟට බලමු what are my right if I granted the permit. ඔයාලට වැඩ කරන්න පුළුවන් සතියට පැය 37ක් වැඩ කරන්න පුළුවන්. OT හම්බෙනවා. OT කියන්නේ OT කරන්න තියෙන දවස්වල දැන් ඔය ඇග්‍රිකල්චර් සයිඩ් එකේ වැඩ කරනවා නම් සීසන් එකක් තියෙනවා නම් ඒ සීසන් එකට ඔයාලට OT හම්බෙනවා. අනිත් එක තමයි ඔයාලට මේ ඉන්ටර්න්ෂිප් එකට යන්න පුළුවන් අවුරුද්දක්. ඒ කියන්නේ මාස 12ක් මාස 18ක් අතර කාලයකට මාස 18කට වඩා කාලයකට ඔයාලට මේ ඉන්ටර්න්ෂිප් එකට
යන්න බෑ. අනිත් එක තමයි ඔයාලට ඒ ගියාට පස්සේ ගොඩාක් වෙලාවට ඒ කම්පැනි එකෙන්ම ඔයාලට ඉන්න ඇකොමඩේෂන් හදලා දෙනවා. ඒ ඇකොමඩේෂන් වලට අපි පොඩි ගාණක් ගෙවන්න ඕනි. සාමාන්‍යයෙන් ඩෙනිෂ් ක්‍රෝන් 2500 අතර ගාණක් ඔයාලා ගෙවන්න ඕනි. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් හම්බෙන සැලරි එක ගත්තොත් සාමාන්‍යයෙන් සැලරි එක හම්බෙනවා ඩෙනිෂ් ක්‍රෝන් 11000 ඉඳන් 15000 වෙනකන්. ඒ කියන්නේ ඩෙනිෂ් ක්‍රෝන් 11000 15000 කියන්නේ ටැක්ස් කැපෙන්න කලින් ටැක්ස් කැපුණාට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් ලක්ෂ 4-5ක් අතර ගාණක් එකතු කරගන්න පුළුවන්. මම ඔයාලට එක වෙබ්සයිට් එකක් පෙන්නන්නම් මේ ඇප්ලයි කරන්න පුළුවන්. මේ work advice කියලා තියෙන්නේ workadvice.dk. සාමාන්‍යයෙන් dk කියලා තියෙන වෙබ්සයිට් genuine වෙබ්සයිට්. මොකද එයාලගේ ඩෙන්මාර්ක් වෙබ්සයිට් වල අනිවාර්යෙන් අන්තිමට මේ dk කියන එක තියෙනවාම. එයාලගේ .lk වගේ නෙවෙයි ඉවර වෙන්නේ dk වලින්. මේකේ තියෙනවා ගියාට පස්සේ internship in Denmark කියලා. මෙතන තියෙන agriculture internship, hospitality internship. අපි බලමු internship මොනවද කියලා. මෙතන තියෙන hospitality internship, where service meet culture. ඒ කියන්නේ hospitality කියන්නේ hotel ශාස්ත්‍රයේ වගේ internship නේ. මෙතන තියෙන agriculture. මම agriculture වලට ගිහින් පෙන්නන්නම් ඔයාලට. අය මෙතන තියෙන මොනවද යාලා ඉල්ලන requirements කියලා. මෙතන eligibility එක තියෙනවා. agriculture වලට නම් සාමාන්‍යයෙන් වයස 18ත් 30ත් අතර වෙන්න ඕනි. hospitality වලට 18ත් 35ත් අතර වෙන්න ඕනි. එතකොට මම agriculture වලට ගිහින් බැලුවොත් එහෙම මෙතන යාළගේ විස්තරය තියෙනවා. ඔයාලට මේක කියවලා විස්තරය හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ what you can expect from the internship. පැය 37ක් වැඩ කරන්න ඕනි. OT හම්බුනොත් OT කරන්න පුළුවන්. 5 week paid vacation එකක් හම්බෙනවා. holiday allowance ඒ දේවල් ඒව හම්බෙනවා. ඒව වෙනම මම කතා කරන්නම් මොනවද මේ holiday allowance එකක් කියන්නේ, මේ paid vacation කියන්නේ මොනවද, ඒව වෙනම මම කතා කරන්න වෙන වීඩියෝ එකකින්. එහෙම නැත්නම් මේ වීඩියෝ එක දික් වෙනවා. මෙතන තියෙනවා ඔයාලගේ salary එක. මේ before tax ඒ කියන්නේ tax වලට කලින් first 6 month වලදී ඔයාලට හම්බෙනවා DKK 13315ක්. සාමාන්‍ය tax වලට පස්සේ ක්‍රෝන් 9000ක් 10000ක් අතර ගාණක් හම්බෙනවා. 7ත් ඒ කියන්නේ ඊළඟ මාස 7ත් 18ත් අතර කාලෙදී DKK 15446යි ගාණක් හම්බෙනවා. tax කැපුණාට පස්සේ සාමාන්‍ය 11000ක් 12000ක් විතර වගේ ගාණක් හම්බ වෙනවා. ඊළඟ මාස ඒ කියන්නේ මාස 7 ඉඳන් 18 වෙනකන් ඔයාට අවුරුදු 25ට වැඩි නම් මෙතන මේ 25ට අඩු අයට එයාලට හම්බ වෙනවා DKK 17883යි. ටැක්සස් වලට කලින් ටැක්ස් කැපුණාට පස්සේ සාමාන්‍යයෙන් 13 ඩැනිෂ් ක්‍රෝන් 13000ක් වගේ ගන්න පුළුවන්. මෙතන තියෙන housing price එක. employee සාමාන්‍යයෙන් අපිට දැන් යනවා නම් අපිට දෙනවා housing accommodation. ඒකට ක්‍රෝන් 1000 3000 අතර ගාණක් මාසෙට ගන්නවා. ඒකේ අපිට ඕනි කිචන් එක, රූම් එක, එතකොට හැමදේම තියෙන එයාලගේ බඩු එක්කම තමා දෙන්නේ. අපිට තියෙන්නේ කෑම ටික පිටින් අරගෙන උයාගෙන කන්න. එතකොට අනිත් එක medical insurance and CPR number. CPR number එක කියන්නේ එයාලගේ දෙනවා yellow card එකක්. ඒකේ තියෙනවා ඒ CPR එකෙන් තමයි අපේ ස්ටුඩන්ට් ගියත්, work visa ගියත්, internship විදිහට ගියත් CPR number එකෙන් තමයි ඔයාගේ හැම වැඩක්ම වෙන්නේ. බැංක් එකේ වැඩවල ඉඳන් හැමදේම වෙන්නේ. medical insurance එකක් අපි ගන්න ඕනේ නැහැ. අපි අවුරුද්දකට වඩා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම medical insurance එකක් එයාලා දෙනවා. ඒ ටික තමයි මට මෙතන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. අනිත් එක මම තව මේ වගේ වෙබ්සයිට් කීපයක්ම තියෙන. මම මේ වෙබ්සයිට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ දාන්නම්. ඔයාලා ඒවට ගිහිල්ලා මේ කියවලා බලලා ඇප්ලයි කරන්න. මෙතන මේ මෙයාලගේ තියෙනවා ඩේරි ෆාම් වල වැඩ කරන්න පුළුවන්. මේ growing houses කියන්නේ green house වල වගේ pig farm වල වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා. මේ තියෙන requirements මොනවද කියලා
18ත් 29ත් අතර IELTS ඒ වගේ මොන හරි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් තියෙන්න ඕනි. කියන්නේ ඔයා කරන්ට් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනි ඇග්‍රිකල්චරල් ඉන්ස්ටිටියුට් එක. එක්ස්පෙන්සස් තියෙනවා. මෙතන තියෙනවා වීසා ෆී එක මෙතන තියෙන්නේ. එයාලා ඒ කියන්නේ මේක මං හිතන විදිහට මේක එයාලා පොඩි ගාණක් ගන්නවා එයාලගේ ෆී එක විදිහට. ඒකත් ගෙවන්න ඕනි. මෙතන තියෙන රික්කා කියන්නේ එයාලා ඉල්ලන ඩොකියුමන්ට් මොනවද කියලා. මෙයාලගේ complete application form on our website මෙයාලගේ වෙබ්සයිට් එකේ තියෙන application form එක අරගෙන ඒක පුරවලා මෙයාලට යවන්න ඕනි. letter of recommendation from former employee කියනවා දැනට වැඩ කරනවා නම් ෆාම් එක හරි මොකක් හරි යාගේ recommendation එකක් copy of your passport එකේ bio page එක තියෙන එකේ copy එකක් educational proof document ඒ කියනවා ඩිග්‍රී එකක් කරනවා හරි එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් කරනවා හරි කියලා මේකේ ඉල්ලන්නේ සාමාන්‍ය රිසල්ට් ෂීට් එක educational proof document එකක් විදිහට මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් IELTS කරලා ඒ සර්ටිෆිකේට් එක ඕනි. scan copy of the original student record book ඔයාගේ සාමාන්‍ය කැම්පස් වල ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකක් දෙනවනේ. ඒකේ ස්කෑන් කොපි එකක් මෙයාලට යවන්න ඕනේ. මේ ඔක්කොම එක්ක මෙයාලගේ මේ කම්ප්ලීට් කරපු ඇප්ලිකේෂන් ෆෝම් එකත් එක්ක මෙයාලට යවුවා නම් එයාලගේ වේකන්සි එකක් තියෙනවා නම් එයාලට කතා කරයි. එතකොට ඔයාලට මේ ඔපචුනිටි එකක් හම්බ වුණොත් ඒ වීසා වැඩ ටික ඒ හැමදේම එයාලා කරලා දෙනවා. ඔයාලට තියෙන්නේ ටිකට් එක බුක් කරගෙන ඒ කියන ඇග්‍රීමන්ට් එක තියෙන ඒ තැනට යන්න විතරයි. සාමාන්‍යයෙන් මම වියදම ගැන කතා කරන්නම්. අපි හිතන්නකෝ එයාලගේ මේකට මෙයාලගේ වෙනම ෆී එකක් ගන්නවා. එතකොට වීසා ගාස්තු, එතකොට ෆ්ලයිට් ටිකට් එක ඒ ඔක්කොමත් එක්ක ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 12ත් 18ත් අතර ගාණක් යද්දී ඔයාලට මේ වැඩ ටික සම්පූර්ණයෙන්ම කරගන්න පුළුවන්. මම අනිත් වෙබ්සයිට් වල ඒව දාන්නම් ඔයාලට පහලින්. මට මොකද හැම වෙබ්සයිට් එකක්ම මෙතන පෙන්වන්න බෑනේ. මම එකක් විතරයි පෙන්නුවේ. අනිත් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාලා ඒවට ගිහිල්ලා බලලා ඇප්ලයි කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් වුණා කියලා. ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න ඕන නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.